Hi guys, welcome to back my YouTube channel. ඉතින් අද මැයි මාසේ 12 වෙනිදා. අද වෙසක් පොය. ඉතින් අදත් අපි ගියා පන්සල්. ඉතින් අද වීඩියෝ එකේ තියෙන විශේෂත්වය තමයි අද ඔයාට තෙල්වත්තු පන්සල විතරක් නෙමෙයි සීනිගම දේවල් මේ වීඩියෝ එකෙන් ඔයාට බලා ගන්න හැකියාව තියෙනවා. අද වීඩියෝ එක ටිකක් පුංචි හැබැයි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට සීනිගම දේවාලේ වගේම තෙල්වත්තු පන්සලේ වීඩියෝ එකක් රෑ හවස වෙලාවක අරගෙන එන්න. ඉතින් පේනව නේද මයි මාර ගහක් තියෙනවා මාරම ලස්සනයි. ඉතින් මේ වෙලාවේ සැනින් සැරේට අපිට වැස්සා. ඉතින් අපි ටිකක් තෙමුණා. හැබැයි වැස්ස වගේම අවුවක් තියෙනවා. ඉතින් පේනවනේ වැහි වලාකුළු. ඉතින් ඇතරම රෑට මාරම ලස්සනයි මොකද ලයිට් දාලා මාරම ලස්සන තියෙනවා. ඉතින් අද මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. අද නෙවෙයි හෙට තමයි මේක අප්ලෝඩ් කරන්න වෙන්නේ. ඉතින් වෙනදට වඩා අද හුඟක් සෙනඟ. ඉතින් ඒ හින්දා ඇත්තටම නිදහස ටිකක් නැහැ. ඉතින් මේ වුණාට මාරම ලස්සනක් තමයි තියෙන්නේ. ඉතින් අපි ගියා ධාතු බලන්න. අවුරුදු 3කට පස්සේ අරන් ධාතුන් තිබ්බා. ඉතින් අපි දැක්කා මට ඒක නම් වීඩියෝ කරන්න ඕනේ නැහැ. ඒ තමයි සෙනඟ. ඉතින් දැන් අපි යන්න හදන්නේ සීනිගමට. ඉතින් සාමාන්‍යයෙන් මේ දවස් ටිකේ විශේෂයි සීනිගම දේවල්. ඉතින් දන්නවනේ හේතුව නේද? ඉතින් හේතුව තමයි අර මැණිකක් ගන්න ගියපු කෙනෙක්ට අකුණු සැරවැදිලා සිදුවන මරණයක් ගැන ඔයාලා දන්නවා ඇති. ඉතින් මාරම ලස්සනයි සීනිගම දේවාල රැට. ඉතින් සීනිගම දේවාල ගැන විස්තර අරගෙන එන්නම් ඔයාලට. ඉතින් බලන්න වීඩියෝ එක. ඉතින් සුද්ද කටව දෙන්නෙකුත් හිටිය දැක්කා නේද? ඉතින් වීඩියෝ එකට මට එදෙන්නව ගන්නුනේ නැහැ හරියට. මොකද මිනිස්සු මොනවා කියයිද කියලා හිතුනේ හින්දා ගත්තේ නැහැ. ඉතින් අපි වැඳලා ඔක්කොමත් කරලා ගියා මුහුද පැත්තට. හැබැයි අපිට රැල්ල බහ ගන්න උනේ නැහැ. ඉතින් සෙනඟ මාරම වැඩි. ඉතින් ඒ වගේම අපි පහන් පත්තු කරෙත් නැහැ මොකද ඒ තරම් රස්නේ. ඉතින් එහෙනම් පහන් පත්තු කරෙත් නැහැ. මල් තියලා ඉතින් අපි ගියා කෙල්ලම මුහුද පැත්තට. හැබැයි රැල්ල නම් පැගුවේ නැහැ. ඉතින් අපි කොහොම හරි යශෝදරාගේ ප්‍රතිමාවක්. ඉතින් ඒකත් මාර ලස්සනයි. හැමදේම මාර ලස්සනයි. ඉතින් ඒකටත් වඳින්න උනේ නැහැ. ඒකේ තරම් සෙනඟ. ඔයාලට තේනේ මේ ඉදිරියට කොච්චර සෙනඟ ඉන්නවද කියලා. ඉතින් සෙනඟ වැඩි හින්දා අපි භාගයට කියන්නේ අපිට හරියට අපිට ඕන දේවල් උනේ නැහැ කරගන්න බැරි වුණා. ඉතින් මේ තියෙන්නේ දේවාල පෙයි. ඒ කියන්නේ මේකත් හරිම ලස්සන. මේක හැදුවේ මේ ළඟදී. ඉතින් ඇත්ත වගේම ප්‍රතිමා ටික නිරූපණය කරලා මාරම ලස්සනයි. ඉතින් කිසිම තැනකට වැඩිය ලං වෙන්න විදියක් නැහැ. ඒ තරම් සෙනඟ. ඉතින් මේ වීඩියෝ එක ටිකක් පොඩි. ඉතින් සීනිගම දේවාලය ගැන වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.